No, padre. Then hari ni. මම කිරලොව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ උඳුරුව ඥානින්ද හාමුදුරුවෝ
දැන් දින ගණනාවක් තිස්සේ දාස්සේන රජතුමා නිර්මාණය කරපු මේ මහා යෝධ වැවේ අක්කරාඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ජලය තියෙන මේ ගොවිබින් අතිවිශාල ප්‍රමාණයක් එස් කලාපයේ ගොවිබින් අතිවිශාල ප්‍රමාණයක් රාජාංගණයට ගත්තහම ගොවියෝ පරිහරණය කරන මේ මහා කලාවැව අද ඒ වැව් බැම්ම අඩි 20ක් විතර උස වැව් බැම්මේ ජල කාන්දුවක් අඩි 7ක විතර අපිට පේන්න තියෙනවා. මෙච්චර කාලයක් රජවරු හෙළ ඉතිහාසයේ සංස්කෘතිය වැව් බැඳි රජරට අපේ ශ්‍රී ලංකා පුරවරය මේ රජරට ඉතිහාසය ඒ සංස්කෘතිය නිර්මාණය කරපු මේ යෝධ රජවරුන් විසින් ඒ නිර්මාණය කරපු ඓතිහාසික වාරි කර්මාන්තයේ අද විනාශයට පත් වෙනවා වගේ දැනෙනවා. කලාවැව වැව් කැඩුනොත් එහෙම අතිවිශාල ගම්මාන රාශියක් ජලයෙන් යට වෙනවා. ඒවට වග කිය යුත්තව කවුද කියන්නවත් අපි දන්නේ නැතුව ඇති. තාම ඉතින් ඇත්තරම වර්තමාන රජයේ ගරු ජනාධිපතිතුමන්ටත් කුෂිකර්ම අමාත්‍යතුමන්ටත් වාරි මාර්ග හා යටිතල පහසුකම් ගරු අමාත්‍යතුමන්ටත් අපි මතක් කර සිටිනවා ඔබතුමන්ලගේ අවධානය යොමු වෙලා විශේෂයෙන් ජනාධිපතිතුමාගේ ගම්පියස තඹුත්තේගම ඒ වගේ මාඩියාගල ඒ නිසා ඔබතුමන්ගේ අවධානය මේකට යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ කලාවැව එදා සිංහල හෙළ ඉතිහාසයේ රජවරුන් විසින් මේ තරම් යෝධ කලාවැවක් නිර්මාණය කරපු ඒ කලාවැව වැව්වම අද හානි උපද්දවලා තියෙනවා. ඒකේ බිසෝ කොටුව තිබ්බා. අද හැබැයි ඒකේ තිබ්බ වටිනාම දේවල් ටික අද විනාශ වෙලා අවසానයි. ඉතින් ඔබතුමන් දැනටවත් මේ පිළිබඳව අවධානය යොමු කරලා කලාවැවට ඒ වැව් බැම්ම ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරලා නොදුන්නොත් ලොකු හානියකට පත් වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා. එපමණක් නෙවෙයි මේක මේ විදියට සිදු වුණොත් ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ගොවිතැන් ටික නැති වෙලා යයි. අර පැත්තෙන් නිජබිම් ටික නැති වෙලා යයි. සතා සිව්පාවන්ට ඉන්න තැනක් නැති වෙලා යයි. වතුර ටිකක් නැති වුණොත් ඔවුන් අවට තියෙන වැව් වලට ගිහිල්ලා අවට තියෙන ගෙවල් විනාශ කරලා දායි. ඉතින් මේවෙනි ලොකු පරිසර හානියක් සිද්ධ වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා. ඒ නිසා වහාම කලාවැව නිජබිම ආරක්ෂා කරලා දෙන්නත් කලාවැවේ වැව් බැම්ම ආරක්ෂා කරලා දෙන්නත් ඔබතුමන්ගේ අතිගරු ජනාධිපතිතුමන්ගේ කුෂිකර්ණ අමාත්‍යතුමන්ගෙන් ඒ වගේ මහවැලි කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු වේවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔබතුමන්ලා මේක අවධානයෙන් බලන්න. අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් මේකට මේ කමිටුවක් පත් කරලා හරි කමන්න ප්‍රාදේශීය ලේකම්වරුන් හරි මෙතෙන්ට කැඳවලා හරි මේකට වෙන හානිය මේ මොකද්ද මේ උනේ කියන එක මහවැලි අමාත්‍යාංශයේ හරි කැඳවලා ඉක්මන් කරලම මේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරලා නොදුන්නොත් ඔබතුමන් දන්නේ මේ කුෂිකර්මාන්තය කඩා වැටුනොත් රට කඩා වැටෙනවා. ඒ වගේම රටට මීට වඩා ලොකු හානියක් සිද්ධ වෙනවා. මේක දකින්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පොඩි සිදුරක් නෑ පොඩි සිදුරක් නෙවෙයි මේක පොඩි සිදුරක් කියලා වහලා දැම්මොත් එහෙම මම හිතනවා මීට වඩා විපාකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඕක ටිකෙන් ටික ලොකු වෙනවා දැන්. ඕක කියන්නේ වතුර එන්න පීඩනේ ඇවිල්ලා එක්ක පිපිරීම වැඩි වෙයි. මේ වැඩි වෙනකොට බැම්ම ගැලවිලා යන්න බොහෝ විට ඉඩ තියෙයි. මොකද දැනටමත් සෑහෙන වතුර පාරක් විදිනවනේ. ඒක අපිට හිතා ගන්න බෑ යන වතුර පාර. ජලය තියෙන්නේ දැන් උපරිම තත්ත්වයේ තියෙන්නේ. දැන් ওই ජලය අඩු කරන්න නම් දැන් මහවැලි එච් කලාපේ දැන් ওই පහත් බිම් වලට වගා වලට වතුර දීලා ජලය අඩු කරලා මම හිතන්නේ මේ මට්ටමින් පල්ලෙහාට එනකොට ඔක ප්‍රතිසංස්කරණය හරි කරන්න සිද්ධ වෙනවා. අපි හම්දුන්නේ මේ ඇවිල්ලා කලාවැව කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදවත වගේ. හදවත. ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදවත විතරක් නෙවෙයි. මෙතනින් ආඩියාගලින් ගත්තාම මෙතනින් ආඩියාගලින් කලාවැවට ගියාන් පස්සේ සුන්දරත්වයේ කොතනද කියලා නිමා කරන්න බෑනේ. කලාවේ තියෙන මේ සුන්දරත්වය ඉතින් ඒ පොළොව තෙත් කරන්නේ කලාවැවේ. වීලි පොළොව තෙත් කරන්නේ කලාවැවේ. අද කලාවැවේ අලි ටික හිටපු අලි ටිකට ඉන්න පරිසරයක් නැහැනේ. ඒකට හේතුව තමයි මේ ඉබ්බන්කඩුවේ පෞද්ගලිකව ජල විදුලි බලාගාරයෙන් දිනකට නිකුත් වෙන ජලයත් එක්ක බලපුවාම තන පිට්ටෙන යට වෙලා. දැන් ඊට වඩා වැලි ප්‍රමාණයක් තියෙන හින්දා තමයි ලක්ෂයක අධික අඩි ලක්ෂයක අක්කර අඩි ලක්ෂයක ජල ප්‍රමාණයක් අල්ලන එක දැන් තියෙන 80000ක ප්‍රමාණයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒ තරම් මේ
අර වැලි වලින් ගොඩ වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් අලියන්ටවත් කන්න නිජබිමක් නැත්තේ. ඒ හින්දා තමයි අලියෝ ගම් වැදලා සත්ත්ව සිව්පාව ටික ගම් වැදලා ඉතින් ලොකු පරිසර හානියක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් ආරක්ෂා කරලා දීලා දැන් ඔය තියෙන මේ තත්ත්වය අඩුම ගානේ බැම්මේ ආරක්ෂාවට විධිවිධාන ක්‍රම යොදන්න සිද්ධ වෙනවා. 20කට වැඩි ඔව්. ඒ වගේම අපි හැමදෙන්නේ දැන් මේක ඇවිල්ලා පෙර රජ දවසේ කරපු විශාල වැවක්. ඒ කාලේ දේශපාලඥයෝ ඉන්නවා, ඒ කාලේ රජවරු හිටියා. දැන් මේ කාලේ රජවරුන්ට එදා කඩවරයා වැවට පැනලා සිදුර වැහුවා. මේ සිදුර වහන්න පුළුවන් වේද මේ සිදුර? මේ සිදුර වහන්න ඉතින් කඩවරයා එදා වැහුවා වගේ අද කාලේ මම විශ්වාස කරන්නේ නැහැ මේ ඉතින් එහෙම කඩවරයෝ බිහි වෙලා ඉඳීද කියන එක. ඉතින් අත්‍තරම මේවා අර අහට්ට මෙහාට රෝල් වෙලා ගියොත් මේ මම හිතන්නේ මේ අපිට මේ දේවත් කරගන්න පුළුවන් වේද කියන එක. එහෙම රෝල් නොවි වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් මාවැලි අධිකාරියත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා කුෂිකර්ණ මහත්මයාගේත් මාවැලි අමාත්‍යාංශයත් අවධානය යොමු වෙලා මේ වැවට තමන්ගේ ඓතිහාසික නිජබිම ආරක්ෂා කරලා දෙන්න, මේ සුන්දරත්වය ආරක්ෂා කරලා දෙන්න. එදා දාවුසේන රජතුමා මේක නිර්මාණය කරනකොට මොනතරම් දහඩිය හෙලන්නේ නැද්ද? යෝධ ඇත්තුන්ගේ ශක්තිය කොයිතරම් ගන්න නැද්ද? ඉතින් ඒක අපිට මතක් වෙනවා නේ දකින්නකොට. ඒ නිසා මේ මහා විශාල වැවේ ආරක්ෂාව රටේ රාජ්‍ය නායකයා සතුයි. මේ ලංකාව රජ කරන රාජ්‍ය නායකයා සතුයි. එතුමා තමයි මේකේ රටේ නායකයා. ඉතින් එතුමාට මේ පක්ෂ දේශපාලනයක් නැහැ මම හිතන විදිහට මේ රටේම ජනාධිපති. ඉතින් එතුමාට තමයි අපිට කියන්න තියෙන වෙන කාට කියන්නද? දැන් ජනාධිපතිතුමනි මේක තකන්න එපා. ඔබතුමා මේකට නිසි බලධාරීන් යොදවලා හැකිතාක් ඉක්මනට මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. නැත්නම් කලාවැව මේ සංස්කෘතිය ගැනවත් අපිට හිතන්න දෙයක් නැති වෙයි අවසානට. කලාවැවක් අපිට තිබ්බද කියන්නවත්. නියපොත්තෙන් කඩන්න තියෙනක පොරොයෙන් කපන්න නම් තියාගන්න එපා. නියපොත්තෙන්ම වහලා දාන්න. මේ පුංචි දේම වහලා දාගත්තා නම් මේකට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. යම්කිසි සිද්ධියක් වුණාට පසුතැවෙන්න එපා. මේ විශාල බැම්ම කැඩිලා ගියොත් අය මීට වඩා අඩි 20ක බැම්මක් හදන්න කොයි කාලයක් යයිද? අපිට හිතා ගන්න අමාරුයි. දැන් කලාවේ බැම්ම කැඩුනොත් එහෙම අවුරුදු 5ක් හරි 10ක් හරි යයි කලාවේවට වතුර මහා ජල කඳක් අපිට අය දකින්නේ සුන්දරත්වය දකින්න. ඒ නිසා විශේෂයෙන් ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වේවා මේ කලාවේව ආරක්ෂා කරලා දෙන්න කියලා. මගේ නම ආනන්ද බණ්ඩාර. මම පරිසරවේදියෙක්. දැන් දින කීපයකට කලින් මම තවත් පරිසරවේදී මහතුරු දෙන්නෙක් සමග කලාවැවේ යටිපැත්ත බලන්න ගියා. මොකද මගේ කලාවැවේ ආකර්ෂණය ගොඩක් තියෙන කලාවේ ඉස්මත්ත මම. ඒක නිසා මේ ගොල්ලන්ගේ බල කිරීමට කලාවේ වාන බලන්න ඕන කිව්වට පස්සේ මම එතෙන්ට ගියා. ඒ ගිහිල්ලා ටික වෙලාවකින් මම දැක්කා වාන අඩි 6ක් විතර මට්ටමේ ඉඳලා විශාල ජල කාන්දුවක්. මේක මා විශාල අපරාධයක්. මොකද මේක ලොකු වෙලා ගියොත් ඇත්තටම එදා දාවුසේන රජතුමා හදපු කලාවැව අපට කලාවක් නැති වෙනවා. අනාගත පරපුරට කලාවක් ඇත්තටම නැති වෙනවා. මම සිටින්නේ පුළුවන් තරම් ඉක්මන් කරලා මේකට මේ ජල කාන්දුව නවත්තන්න වහම් පියවරක් ගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන් මාසෙකට දෙකකට කලිනුත් කලාව අර විශාල නිදහනක් ගත්තා. එතන විශාල මේ බැම්මට ආවේනික නිදහනක් කියලා තමයි ගම්මුන් කිව්වේ. ඉතින් මම එතෙන්ට ගියාට පස්සේ කිසිම ජල කාන්දුවක් දැක්කේ නැහැ. දැන් තමයි මේ නිදහන ගත්තට පස්සේ මේ ජල කාන්දුව බැම්මේ බලයක් නැහැ කියන එක තමයි පැරණන්ගේ මතේ තියෙන්නේ ගොඩක්. මට හානියක් සිදු වෙලා කියලා තමයි ගොඩක් අයගේ මතේ තියෙන්නේ මේ වෙනකොට. ජල මට්ටම එන්නෙන් අවදානම වැඩි. මොකද 2017 ඉඳලා ඉබ්බන්කටුව ජලාශයෙන් විදුලි බලාගාරයක් හදලා හැමදාම කලාව පිරෙව්වා. දැනටත් කලාවට වතුර එන ගමන් තියෙන. ඉතින් මේක විශාල අවදානමක් තමයි මේ ජල මේ පිරවීමත්. උපරිම මට්ටමේ ජලය දැන් තාමත් තියෙනවා. ඒ ජල සිදුරෙන් කොච්චර ජල ප්‍රමාණයක් දෛනිකව යනවා එළියට? සාමාන්‍යයෙන් අක්කර 4-5ක් විතර තෙමන්න පුළුවන් ජල ප්‍රමාණයක් යනවා ඇති කියලා මට හිතෙනවා. ඒක අපරාධයක් නේ. ඒක විශාල අපරාධයක්.